අපි ඔහම කොණ්ඩේ කොටස් දෙකකට බෙදා ගන්නවා. හොඳද? බෙදාගත්තට පස්සේ බලන්න අපි පිටිපස්සේ හරි මැදින් ඔහම තීරුවක් ගන්නවා. අරගෙන ඒක අපි ඉහළටම පීරලා උඩට කරලා අල්ලා ගන්නවා. එහෙම අල්ලගත්තට පස්සේ අපේ මේ කොණ්ඩේ තියෙන ලෙන්ත් එක තියෙනවනේ. ඉන්නේ ලෙන්ත් එක ප්‍රමාණයට උඩ කොණ්ඩේ අපි ඔහම කොට කරගන්නවා. ඔන්න බලන්න ඊට පස්සේ අපිට මේ විදිහට කපපු ටික කෙලින් තියෙනවා. ඒක අපි පහලට දාද්දි බලන්න ලස්සන පෙදලේ එකක් එන්නේ. කොණ්ඩේ කොච්චර දිග තිබුණත් අපිට එහෙම කපා ගන්න පුළුවන්. ඒ විදිහට අපි පිටිපස්ස ටික ඔක්කොම කපලා ඉවර වෙලා ඒකේ උඩම කොටසෙන් ටිකක් අරගෙන අපි පැත්තකට කරලා තියෙන උඩ කොටසට ඒක එකතු කරගන්නවා. පහළ කපාගත්ත කොටස පැත්තකට කරගන්න. ඊළඟට උඩ කොටස අපි ওই විදිහට වටේට දාලා ඒකෙත් හරි මැදින් ඔහම කොටසක් ගන්නවා. හරි මැදින් කොටසක් අරගෙන ඒකත් අපි උඩට කරලා මේ වගේ අල්ලා ගන්නවා. අල්ලගෙන අර කපාගත්ත කොටස ප්‍රමාණයට උඩ කොටස කෙලින් කපා ගන්න ඕන. කපලා ඉවර වුණාට පස්සේ ඔක්කොම එකතු කරලා බලද්දි මේ වගේ තියෙන්න ඕන අපිට. මේ වගේ ඊටාම සරලව ලස්සන ලේ එකක් අපිට කපා ගන්න පුළුවන්. කොණ්ඩේ දිග වෙන්නත් පුළුවන්, කොට වෙන්නත් පුළුවන්.